දැන් මාස 7ක ස්ථාවර පැන්පොත සඳහා 8.5% අසම සමපොලියක් LB යසයිසුරු. දේශීය ආර්ථිකය දියුණු කරන්න, දේශීය කර්මාන්තය දියුණු කරන්න, රටේ ජනතාවගේ ජන ජීවිතය නගා සිටවන්න, කුසට ආහාර සපයන නායකත්වය ලබා දෙන ගොවියා දීවරයා නගා සිටීමට මේ රජයෙන් කිසිම වැඩපිළිවෙලක් කිසිම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා නැහැ. විශේෂයෙන්ම අද ගොවියා අද ගොවිතැනෙන් ඉවත් වෙනවා. ඒ වගේම සුළු පරිමාණයේ ගොවියා නගා සිටීමට වැඩපිළිවෙලක් ඇත්තෙම නැහැ. අද වී ගොවියා අද අන්තාසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අද අල ගොවියා මහා පාට බහැලා තියෙනවා. ඒ වගේ ලූණු ගොවියා අද අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපේ පෞගිය අවුරුද්දේ මේ රජය ලබා ගන්න මේ අමතූරු වෙලේ මඩේ කුඹුරේ කමතේ ගොයම කාගෙන මඩ නාගෙන පස්සපැත්ත සුදු මහත්තුරු අමුඩ අන්දවලා කොළඹට ගෙන්නලා උද්ඝෝෂණය කරලා මහපාට බැහැලා ගොවියෝ රවට්ටලා ගොවියෝ අන්දලා මේ රටේ අවුමාළු කෑවට රටේ ජනතාවනේ වහපන් කට ගෝ ජනතාව අන්දලා මේ රටේ ජනතාව මුලා කරලා බලය ලබාගෙන අද ගොවියෝ මහපාට බැහැලා මේ රජයට සාප කරනවා කියන එක මම මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම දීවර ජනතාව ඉන්න බලාගන්න ඉන්න පොඩ්ඩක්. ඉතින් බ්‍රික්ස් කාර්යය ගන්න තියෙන්නේ කරත්තවත් ගන්න හම්බ වෙන්නේ නැහැ මේ ආණ්ඩුව තියෙනකම්. මේ රජයෙන් ගෙන්නෙව්වා කන්ටේනර් 332ක් මේ රජයෙන් ගෙන්නෙව්වා මේ අවුරුද්ද ඇතුළත ඒ කන්ටේනර් 332කින් හම්බන්තොට දිස්ත්‍රික්කයට කන්ටේනර් දෙකක් ආවා. කිලෝ 6000 ව්‍යාපෘති දෙකක් ආවේ කුඩු සහ ඒ වගේම අයිස් නිෂ්පාදනය කරන ද්‍රව්‍ය කිලෝ 6000 කොම්පැනි තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කය ආරම්භ කරන්න රජ අනුග්‍රහයෙන් කන්ටේනර් දෙකක් එව්වයි කියන එක මම ප්‍රකාශ කරනවා. නෑ කියන්න බෑ. නෑ කියන්න බෑ. හතවහ ගන්න. මම නෑ කියන්න බෑ. අපේ දිස්ත්‍රික්කයේ කුඩු වලින් පෝෂණය කරේ මේ ආණ්ඩුවේ කියන එක මම මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරනවා. මම කියන කරුණා කරලා මට තව විනාඩියක් දෙන්න. මම කියන කරුණා කරලා මේ ජනාධිපතිතුමාට මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවක සම් 576 පිහිටවන කමිටු ආරක්ෂක කමිටු වලට ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4ක් තියෙන තව. හරි බොහොම ස්තුතියි. ආරක්ෂක කමිටු වලට තමන්ගේ පක්ෂේ වැඩි මට මදි. පක්ෂේ කණ්ඩායම් දාලා පොලිසියත් සම්බන්ධ කරගෙන ආරක්ෂක කමිටු හදන්න එපා. මේ ආරක්ෂක කමිටු හදන්න ඕන ඒ ගමේ ඉන්න පක්ෂ 4ම නියෝජිතයන් ඇතුළත් කරගන්න. මේ කුඩු අසංගතය නැති කරන්න ඕන. ඇතුළත් කරගෙන පොලිසිය නිලධාරීන් ඇතුළත් කරලා මේ කුඩු අසංගත අපේ ග්‍රාමසේවක වසම් මට්ටමේ මේක තියෙනවා. මේක නැති කරන්න බෑ. නැති කරන්න ඕන නම් මෙන්න මේ විදිහට ආරක්ෂක කමිටු ස්ථාපිත කරලා ඉවරලා මේ කුඩු අසංගතය නැති කරන කටයුතු කරන්න. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒක ව්‍යාප්ත වෙලා ඉවරයි. කොච්චර කිව්වත් මේක මේ රජයෙන් කෙරුණු වැඩක්. ඒව අයි පහුගිය දවස්වල අයිස් ඇල්ලුවා. කුඩු ගෙනාවා. උණවකුරෙන් බෑවා. කුඩු ඇල්ලුවා. ආපු බෝට්ටු ඇල්ලුවෙත් නෑ. පිළිදැක් උනේත් නෑ. අල්ලගත්ත කට්ටිය කීප දෙනෙක් මේ ඉදිරිපත් කරා උසාවියට පරීක්ෂණය සඳහා තියාගත්තේ. ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2ක කාලයක් පමණ ඔබතුමාට තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි මම ඔබතුමාට කියන්න කැමතියි මේ කුඩු අසංගතය ඉවත් කරන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශේෂ මෙහෙයුමක් කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේ ගරු මන්ත්‍රීතුමනි අර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේක අපි සාපයක් කියලා. මේ අපේ සාපේ මේගොල්ලන්ට බලපාන කියලා. අපේ සාපේ මේගොල්ලන්ට බලපාන තියෙන්නේ අත්තාතක් අපි මේ පොල් ගාලා තියෙනවා. අපේ පක්ෂ අපේ නායකවරු පොල් ගාලා තියෙනවා. ජේපීගේ සාපේ තමයි අපි මේ ගෙවන්නේ. මහවැලි හදනකොට විරුද්ධ වුණා. එදා 50% විදුලි හද ලබා දෙන්නේ මහවැලියේ. ගොවි ජනපද පිහිටවල ගොවියෝ ජීවත් කරවන්න රටේ කන්න දෙන්නේ මහවැලියේ. ඒ වගේම අගුණු කර්මාන්තය හදනකොට සුද්ධෝට ජංගි මහානායක කිව්වා. එදා සුද්ධෝට ජංගි මහානායක කියපු අගුණු කර්මාන්ත 200 අද තරුණ කාන්තාව මේ රටේ ජීවත් වෙනවා. ඒවට අකුල් එළුවා. ඒව කරන්න එපයි කිව්වා.
ඇල්ල පාර හදනකොට ඇමරිකානු ප්ලේන් බාන්නේ කියලා ඒක නතර කරන්නයි කිව්වා. ඔය නායකයෝ කිව්වේ ඒව නතර කරන්නයි කිව්වා. අද යනවා හොඳට. ඒ වගේම හයිවේ එක හදනකොට අවුන්ඩ කුමාර දිසානායක ජනාධිපතිතුමා බල්ලොන්ට පාර මාරු වෙන්න බෑ කිව්වා. ලැජ්ජයි. අද යනවා හොඳට හයිවේ එකේ හදාපුවා. ඇඹුල්තෙල් ගේන්න රාජපක්ෂලා හැදුවයි කිව්වා. අද යනවා මහත්තුරු වගේ හයිවේ එකේ හොඳට. ඒ වගේම වරාය නගරේ කෙරොල්ල පිටිය හදනකොට ඒකට විරුද්ධ වුණා. අද විදුලි ආලෝක ලබා දෙන්නේ කෙරොල්ල පිටියේ. වරාය නගරේ විවෘත කරන්න ගිය ජනාධිපතිතුමා ඉන්දියානු සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වුණා. පෞද්ගලික විශ්වවිද්‍යාල හදනකොට විරුද්ධ වුණා. උද්ඝෝෂණය කරා. මහපාට බැස්සා. දැන් මේ මන්ත්‍රීවරුන්ගේ දරුවෝ යන්නේ ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලනේ. ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයේ අවසන් කරන්න. පෞද්ගලික විශ්වවිද්‍යාල පෞද්ගලික රෝහල් හදනකොට විරුද්ධ වුණා. කාලේ පිළිවෙල ප්‍රශ්නයක් තියෙනවා. පෞද්ගලික පාසල් විරුද්ධ වුණා. ඒ පාසල් දැන් මේගොල්ලන් දරුවෝ. ඉතින් ඒ නිසා මේ ගරු මන්ත්‍රීතුමාට මම කියන්න කැමති මිනිස්සු අපේ පක්ෂවලට බනින්න එපා. ඔයලා වගේ පක්ෂ වගේ කුහක මිනිස්සු අපේ ගාව නැහැ. අපේ පක්ෂේ සාධාරණ මේ පක්ෂ ටික එක්කහුවලා තමයි අවුරුදු 77ක් මේ රට මෙච්චර කාල ගෙනාවේ. ඒව නැති කරේ ඔයලා 88 89 මේ විනාශ කරලා ගිනි තියලා අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. සුංගරා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට මම අවස්ථාව ලබා දීම ගැන මගේ ස්තුතිය පුද කරනවා.